මේ හදන්න යන්නේ කුරක්කන් රොටි. මේකට මේ තනිකරම කුරක්කන් ඇට විතරයි. හොදලා පිරිසිදු කරගත්ත කුරක්කන් ඇට බෙන්ඩර් කරලා අරගෙන ඒකට පොල් දාලා හොඳට ටිකක් වතුර වැඩියෙන් අනා ගන්නවා. ඒකට කැරට් ටිකක් මේ ලීස් ටිකක් එතකොට පුංචි මාළු මිරිස් ටිකක් ඒ වගේ අවු මිරිස් ටිකක් ලුණු ටිකක් දාලා මේක හොඳට මිශ්‍ර කරනවා. මේ බලන්න මේ තියෙන්නේ නිකන් තෙත ගතියට තමයි ගන්න ඕන. මොකද කුරක්කන් රොටිය කැඩෙන්න බලනවා. ඒ හින්දා මේ අර තඹ ගන්නනේ ඕනේ. මේ පොච්චනවට වගේ නිකන් තඹ ගන්න තමයි ඕනේ තෙත ගතියට. ඉතින් මේකට මේ රස පදමට ලුණු ටිකක් දාලා මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ ලෝලු හරි තව කොළ වර්ග ඕනේ නම් මුරුංග කොළ ටිකක් මේ මුකුණු වෙන්න ටිකක් කොළ ටිකක්වත් මේකටම මිශ්‍ර කරන්න පුළුවන්. හරීම පෝෂ්‍යදායී ඔය ඩයබටික් තියන අයට මේ අධික බර ගතිය තියන අයට මේ තරබාරු ගතිය ඒ වගේ අයට ගොඩක්ම හොඳයි. මෙහෙම කෙසල් කොලේ මේ රොටිය වඩව ගන්නවා. මේ තියලා ඊට පස්සේ කෙසල් කොලේ පිටින්ම අපි මේ රොටි එක පෑන් එකට දානවා රත් වුණාම. මොකද මේ රොටි එක හදන්න අනිවාර්යයෙන්ම කෙසල් කොලයක්ම ඕනේ. අඩු ගින්දරේ වහලා තම්ම ගන්නවා මේක. මේකට මේ අපිට ඕනේ නම් වතුර බින්දු කීපයක් එම වටේට දා ගන්නවා. මොකද මේ තෙත ගතිය මදි වගේ නම්. තැම්බෙන්නනේ ඕනේ. මදගින්නේ තම්බ ගන්නවා. මේ තමයි කුරක්කන් රොටි ටික හදලා ඉවරයි. මම මේක මේ අද ඉරිද දවසේ නිදහම් පාසලට මේ හාමුදුරුවන්ට දෙන්න තමයි අරන් යන්නේ. මේක නිකන් උනත් කත හැකි හැමදේම දාලානේ තියෙන්නේ. ඉතින් මේවා තමයි ඉස්සර අපේ අම්මලා හදලා දුන්නේ. හරිම රසයි. මේ හදලා දරුවන්ට ආපහු අතීතයට ගිහින් මේ අතීතයේ දේවල් අනාගතයට දරුවන්ට දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා ඔයාලගෙන්. ඉතින් මේ වගේ හොඳ ගුණ කෑම නිතර ගෙදර සතියකට සැරයක් හරි හදලා දරුවන්ට දෙන්න. නිරෝගිමත් දරු පරම්පරාවක් එතකොට අපට බිහි කරගන්න පුළුවන් රටට නේද? බුදු සරණයි හැම දිනාටම.